ඉතින් අදත් ආයිබෝන් කියලා ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ඉන්නේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් අද මම ගේන්නේ රුපියල් 350ට ඕනම item එකක් අරගන්න පුළුවන් shop එකක් ගැන තමයි ඔයාලට කියන්නේ. මේ shop එක තියෙන්නේ කිරුළපන පාමංකඩ පාරේ. හරියටම තැන කියනවා නම් IAS එක ළඟ තමයි මේ shop එක තියෙන්නේ. shop එකේ නම තමයි wow stop. මේ shop එකේ තියෙන ඕනම item එකක් රුපියල් 350ක් තමයි වෙන්නේ. ඒකේ kitchen items තියෙනවා, ceramic items, පොඩි පොඩි බබාලගේ සෙල්ලම් බඩු, ඉගෙනීමට අවශ්‍ය කරන දේවල්, ගෙදර පිරිසිදු කරගන්න දේවල් හැමදේම ගොඩාක් items මේ shop එකේ තියෙනවා. ceramic item තියෙනවා, අපිට kitchen එකට අවශ්‍ය වෙන පොඩි පොඩි tools තියෙනවා, මේ වගේ කතුරු තියෙනවා, අල chop කරගන්න ඒවා තියෙනවා. මේකේ බඩු තෝරගන්න කිසිම අපහසුතාවයක් වෙන්නේ නැහැ. හැම item එකක්ම 350යි. අපි කොයි එක තෝරගත්තත් අපිට 350ක් වගේ තමයි වෙන්නේ. බබාලගේ පොඩි පොඩි බෝතල් තියෙනවා, මේ වගේ clay තියෙනවා, dishwash බෝතල් තියෙනවා. මේ තියෙන්නේ නම් චූටි බබාලගේ සෙල්ලම් බඩු තියෙන තැන. මේක තියෙන උඩ තට්ටුවේ මේ shop එකේ තට්ටු දෙකක් තමයි තියෙන්නේ. මේ චූටි බබාලගේ සෙල්ලම් බඩු, පොඩි පොඩි toys, ඒ වගේ ඒවා තියෙනවා මෙතන. වීඩියෝ එක ඇත්තටම මේ ගොඩාක්ම පිළිවෙලටම ගන්න අපහසුයි. මොකද තැනින් තැන ගන්න ගොඩාක් සෙනග ඉන්නවා. මේ අපි කියන දවල් වරුවේ ටිකක් එතකොට බඩු ගොඩක් තිබුණා. සෙනග ඉන්න නිසා වීඩියෝ එක පිළිවෙලට ගන්න අමාරුයි. පුළුවන් තැන් වලින් තමයි අරන් තියෙන්නේ. සැලූන්ස් වලට අවශ්‍ය දේවල් තියෙනවා. පොඩි යුනික් items තමයි ගොඩක්ම තියෙන්නේ මේකේ. 350ට වැඩිය ගොඩාක් වැඩි වටිනාකමක් තියෙන ඒවත් තියෙනවා. ඒ වගේම 350ට වැඩිය ටිකක් අඩුවෙන් එළියේ කඩවල් වලින් අපිට ගන්න පුළුවන් items එහෙමත් මෙතන තියෙනවා. ලස්සන plate තියෙනවා. මේ mini plate 10ක් තමයි මේක මම online ගෙන්න ගත්තේ රුපියල් 500ක් වුණා. මේ තියෙන්නේ chocolate අච්චු, hair combs එහෙම තියෙනවා එතන. ඒ ඕනම එකක් රුපියල් 350ක් තමයි වෙන්නේ. ටීක් බෝලත් 100ක් විතර එතන තියෙනවා. ඒ උරේ වෙන්නේ රුපියල් 350ක් වගේ තමයි. bathroom items එහෙම තියෙනවා එතන. පොඩි showers, tap ඒ වගේ ඒවත් තියෙනවා. ඇලුමිනියම් පිඟන් තියෙනවා. ඉතින් එක පිඟානක් 350ක් වගේ තමයි වෙන්නේ. sunglasses තිබෙනවා එතන. එතකොට දරුවන්ගේ ඉගෙන ගන්න දේවල්, clay, gum, purse, pencil එහෙම cases තමයි තිබ්බේ. මේ යට තට්ටුවේ මේ තියෙන අනකොටම තියෙන තැන තමයි. ඔයාලත් ගිහින් බලන්න. ඇත්තටම 350ට වැඩිය වටිනාකමක් තියෙන බඩු ගොඩක් එතන තිබුණා. ලස්සන මේ වයින් ග්ලාසස් සෙට් එහෙම එතන තිබුණා. ලස්සන මග් තිබුණා එක පාටවල් වලින්. ගොඩාක්ම වීඩියෝ එක කරගන්න අමාරුයි. සෙනග ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්වත් මග ඇර තමයි වීඩියෝ එක කරගන්න ඕනි. ඔය බීම වීදුරු, පීරිසි කෝප්ප තිබුණා එක පාටවල් වලින්. ෆ්‍රිජ් ස්ටෝරේජ් බොක්ස් තිබුණා. ඒ හැම item එකක්ම එකක් 350ක් තමයි වෙන්නේ. ලස්සන පීරිසි කෝප්ප, තෑගි දෙන කෝප්ප, ඔයගේ gift items එහෙම ගොඩාක් එතන තිබුණා.
ඔය තියෙන වයින් ග්ලාසස් ඒ ටික නම් හරිම ලස්සනයි හරිම වටිනවා එකක් 350ක් වෙන්නේ. ඉතින් අපේ පිට ෂොප් වල ඒ වගේ ගානකට ගන්න ටිකක් අපහසුයි. මේ තියෙන ප්ලේට්ස් උත් එකක් 350ක් තමයි වෙන්නේ හැම අයිටම් එකකම. සෙරමික් අයිටම් ගොඩක් තිබුණා. ඔය හැඳි සෙට් එකම 350යි. ඩිසයින් තියෙන ප්ලේට්ස් උත් තියෙනවා ඩිසයින් නැති ඒවත් තියෙනවා. මේ තියෙන gift items තියෙන side එක perfume වර්ග scent වර්ග ගොඩක් තිබුණා. jewelries වර්ග ලස්සන items තිබුණා. එතකොට hair bands තිබුණා. hair කටු තිබුණා. ඔය තියෙන gift box තිබුණා. ඒ වගේම ටිෂූ රැක් එක තිබුණා. මෙන්න මේක හරිම ලස්සනයි. මේ දැක්කම ආස හිතුණා. ටිෂූ දාලා තියෙන රැක් එකක්. ඒක හරි ලස්සන පෙනුමක් තිබුණා. මේ කිචන් එකට අවශ්‍ය දේ හැන්ඩි, ගෑරුප්පු, ග්‍රේටර්ස් මේ හැමදේම එතන තියෙනවා. කැමති දෙයක් අපිට තෝරලා අරගන්න පුළුවන්. කස්ටමර් සර්විස් එකත් හොඳයි. යාලත් සහයෝගය දක්වනවා අපි බඩු තෝරගනිද්දී. මේ හැඳි සෙට් එකම රුපියල් 350යි. එතන ලොකු හැඳි 6ක් තිබුණා. ඒ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. තියෙන කොණ්ඩ කට්ටු, hair clips, hair bands එහෙම තිබිච්ච තැන මේ තියෙන්නේ. එකක් 350ක් වගේ තමයි වෙන්නේ. සුදු යකඩ මාල ඒ වගේ දේවල් තිබුණා. මේ වගේ ප්ලේට්ස් තිබුණා. වීඩියෝ එක පිළිවෙලටම නම් ගන්න අමාරුයි. මොකද තැනින් තැන තමයි අරගෙන තියෙන්නේ. වීඩියෝස් ක්ලිප් එකතු කරලා තමයි හදාගත්තේ. සෙනග ගොඩාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ටිකක් කවර් කරලා වගේ තමයි මේ වීඩියෝ එක අරගත්තේ. පෙන්නන්න බැරි නිසා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මෙන්න මේ වගේ ලස්සන ඩෙසර්ට් බෝල් තිබුණා. කරි දීසි තිබුණා. ගොඩාක් දේවල් තිබුණා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. හරිම වටිනවා. හරිම ලස්සනයි බඩු ටික. ගොඩාක් ලොකු ෂොප් එකක් නෙමෙයි. නමුත් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. Tamanට කැමති දෙයක් තෝරලා අරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න. එතන ලස්සන චූටි balls ටිකක් තිබුණා. dessert ball වගේ. මේ කටින් බෝඩ්ස් තිබුණා. තව අපිට ප්ලාස්ටික් එක තිබුණේ. මේ තිබුණේ ටේබල් මැට් එකක්. ඒක හරිම ලස්සනයි. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා.